හායි කොහොමද කට්ටිය හොඳින්නේද? ඉතින් thumbnail එක දැක්කනම් ඔයා දන්නවා ඇති මොකක් ගැනද අපි කතා කරන්න කියලා. ඔව් අපි කතා කරන්නේ ඊටාම පොඩි වෙලාවකින් අපිට ගැලපෙන ජොබ් එකක් කොහොමද හොයාගන්න කියලා. ඒ වගේම අදාළ ජොබ් එකට කොහොමද අපි ඇප්ලයි කරන්න කියලා. ඉතින් ඔයා මොන මට්ටමක කෙනෙක් වුණත් ඔයාට මේ සයිට් එකකින් ඔයාගේ සුදුසුකම් වලට අනුව ඔයාට ගැලපෙන රැකියාවක් හොයාගන්න පුළුවන්. ඉතින් වැඩි කතා නැතුව එහෙනම් අපි වීඩියෝ එකට යමු. ඉතින් අමතක කරන්න එපා ඔයා channel එකට අලුත් කෙනෙක් නම් subscribe button එකත් click කරන්න. ඉතින් මුලින්ම අපි අපේ browser එකට යන්න ඕන. browser එකට ගිහිල්ලා මේ විදිහට search කරගන්න ඕන. එක්ස්ප්‍රස් ජොබ් කියලා. ඉතින් සර්ච් කරගත්තාම මේ වගේ සර්ච් රිසල්ට් එකක් එනවා. මේක මේ පළවෙනි එක තමයි අපි සිලෙක්ට් කරන්න ඕන. ඊට පස්සේ මේ විදිහට ලෝඩ් වෙනවා. ඉතින් මේ විදිහට මෙයාලගේ සයිට් එකට එනවා. ඉතින් අද අපි කතා කරන්නේ මේ සයිට් එකෙන් අපිට ගැලපෙන රැකියාවක් කොහොමද අපි හොයාගන්නේ කියලා. ඉතින් සයිට් එකට ආවට පස්සේ මේ විදිහට පහළට යනකොට අපිට බලා ගන්න පුළුවන් විවිධ අංශවල මේ වෙනකොට තියෙන job vacancies. ඉතින් මේ වගේ එකක් ටච් කරලා වුණොත් ඔයාලට අදාළ රැකියාව හොයාගන්න පුළුවන්. මම ඔයාලට පොන්චි විස්තරයක් කරන්නම් පහළට යන ගමන්. ඉතින් මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් Nestle එකේ, Rosel Bhatia එකේ, ESOP එකේ, Soplogic එකේ, AIA insurance එකේ, KFC එකේ මේ වගේ විවිධ ආයතනවල ජොබ් වේකන්සි යාලා මේ සයිට් එකේ මේ වෙනකොට දාලා තියෙනවා. ඉතින් අනිත් කාරණේ තමයි මේ සයිට් එකේ එයාලා දාන්නේ කියන්නේ මේ එක්ස්පයර් වෙච්ච ඒවා නෙමෙයි. කියන්නේ එයාලට මේ වෙනකොට අවශ්‍ය වෙන ජොබ් ටික තමයි එයාලා මේකේ දාන්නේ. ඉතින් මේ විදිහට බලා ගන්න පුළුවන්. තව පහළ දෙනකොට මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතනින් තමයි මම නම් ජොබ් බලන්නේ. ඉතින් මේක ඔයාටත් ලේසි වෙයි කියලා හිතලා තමයි මම මෙහෙම අරගෙන එන්නේ. ඉතින් අපි මෙතන ගියක් දැන් අපි හිතමු ඔයා අබාන්ස් එකේ ජොබ් එකක් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා හිතන් මේ අබාන්ස් කියන එක ක්ලික් කරන්න ඕන. ඒ ක්ලික් කරාට පස්සේ මේ වගේ තැනකට එනවා. මේකේ පහළට යනකොට අපිට බලා ගන්න පුළුවන් මේ වෙනකොට අබාන්ස් එකේ තියෙන ජොබ් වේකන්සීස් ටික. ඉතින් මේ විදිහට අපි බලාගෙන යනකොට විවිධ ඒ කියන්නේ එයාලා ගන්න විවිධ අංශ පිළිබඳව ජොබ් ටික අපිට බලා ගන්න පුළුවන්. මෙතනින් අපි හිතමු ඔයා graphic design වගේ දෙයක් කරලා ජොබ් එකක් හොයන කෙනෙක් නම් මේ creative designer කියන එක ක්ලික් කරන්න ඕන. ඊට පස්සේ එයාලා දාලා තියෙනවා අදාළ ජොබ් එකට එයාලා බලාපොරොත්තු වෙන සුදුසුකම් ටික. ඉතින් මේ ජොබ් එකට එයාලා බලාපොරොත්තු වෙනවා අවුරුදු 3ක 4ක එක්ස්පීරියන්ස් එකක්. ඒ වගේම ඩිග්‍රී එකක් තියෙන්න ඕන කියලා එයාලා කියනවා. ඉතින් මේ සුදුසුකම් ටික ඔයාට තියෙනවා නම් ඔයාට පුළුවන් මේ පල්ලයට ගිහිල්ලා මේ කොළ පාටට තියෙන apply job කියලා ඒක ඔබන්න ඕන. ඊට පස්සේ ෆෝම් එකක් එනවා. ඒකේ ඔයාගේ නම, ඔයාගේ ඇඩ්‍රස් එක, ඔයාගේ ID නම්බරේ මේ ටික ෆිල් කරලා සබ්මිට් කරාට පස්සේ තැනක් එනවා ඔයාට CV එක එතනින් අප්ලෝඩ් කරන්න. එතනින් ඒක අප්ලෝඩ් කරලා මේක සෙන්ඩ් කරාට පස්සේ එයාලගෙන් ඔයාට මෙසේජ් එකක් කරේ කෝල් එකක් කරේ එනවා අදාළ ජොබ් එකට අදාළව. ඉතින් අපි බලමු තව ජොබ් එකක් කොහොමද බලාගන්නේ කියලා. ඉතින් මෙහෙම යනකොට අපි යන් ඊගාවට පීසා හට් එකේ ජොබ් එකක්. මේකට ගියා. මේක තියෙනවා පීසා හට් එකේ මේ වෙනකොට ජොබ් පෝස්ට් 21ක් තියෙනවා කියලා. මම පහළට යනකොට ඉතින් මේකේ ඔයාලට කියන්න ඕනේ මේක උඩම තියෙන්නේ එයාලගේ පරණ ඒ කියන්නේ ගොඩක් පරණ ඇඩ්වර්ටයිස්මන්ට් එක. ඉතින් මේකේ පහළටම යනකොට තමයි එයාලගේ අලුතෙන්ම දාපු මේ ජොබ් වේකන්සීස් ටික අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මෙහෙම පහළට යනකොට අපිට බලා ගන්න පුළුවන්. දවස් 2කට කලින් එයාලා දාලා තියෙනවා crew member full time Hatton. කියන්නේ Hatton ශාඛාවට crew members ලා ගන්නවා කියලා. ඉතින් අපි ක්ලික් කරලා බලමු.
ඒකට ගියාට පස්සේ මේ විදියට බලාගන්න පුළුවන් එයාලා අපෙන් ඉල්ලන සුදුසුකම් ටික. අවුරුදු 18ත් අවුරුදු 35 අතර කෙනෙක් වෙන්න ඕන. ඒ වගේම ඔයා ඕලෙවල් කරලා තියෙන්න ඕන. එයාලා මෙතන ඔයාගෙන් ජොබ් එක්ස්පීරියන්ස් එකක් බලාපොරොත්තු වෙන්න. එයාලා කියනවා මේ ජොබ් එකේ නාට 40000ත් 50000ත් අතර සැලරි ප්‍රමාණයක් ලැබෙනවා කියලා. මේ වගේ විස්තර ටිකක් එයාලා අහනවා. ඉතින් මේක ඔයා පැහැදිලිව පුරවලා මේක සබ්මිට් කරාට පස්සේ එයාලගෙන් ඔයාට SMS එකක් හෝ දුරකථන ඇමතුමක් එනවා. අපි බලමු තව ජොබ් එකක් මේකෙන්. ඊගාවට අපි බලමු සොප්ලොජික් එකේ තියෙන මොනවද කියලා ජොබ් එක ගැන. සොප්ලොජික් එකේ මේ වෙනකොට එයාලා ජොබ් පෝස්ට් 35ක් දාලා තියෙනවා. මේක පහළටම යන්න ඕන අලුත් වේකන්සි ටික බලා ගන්න. ඉතින් මේ වගේ එයාලා දාලා තියෙනවා AC ඉලෙක්ට්‍රොනික කාර්මික ශිල්පී. ඉතින් ඔයාලා ඒ වගේ කෝස් එකක් කරලා ඒ වගේ තැනක කලින් වැඩ කරලා තියෙනවා නම් ඔයාලට පුළුවන් මේ වගේ ජොබ් එකකට ඇප්ලයි කරන්න. ඉතින් මේ විදිහට පහළට යනකොට එයාලා මේකේ බලාපොරොත්තු වෙනවා ඔයාට NVQ level 2 සහතිකයක් වගේ තියෙනවා නම් ඔයාට මේ ජොබ් එකට ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේම අවුරුදු 2ක හෝ 3ක ඔයාට වර්ක් එක්ස්පීරියන්ස් එකක් තියෙන්න ඕන. ඒ වගේම එයාලා මේ වගේ විස්තරයක් දාලා දෙන සිංහලෙන් ඔයා මේක පැහැදිලිව කියවලා ඔයා මේ ජොබ් එකට ගැලපෙන කෙනෙක් නම් ඔයා ආසයි නම් ජොබ් එකට ඔයාට මේ ජොබ් එක මේ විදිහට ඇප්ලයි ගිහිල්ලා ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් කලින් විදිහම තමයි. මේ විදිහට අපි තව ජොබ් එකක් බලමු මේ කේස් එකට ගිහිල්ලා. ඉතින් මේකෙත් මේ වෙන විදිහට ජොබ් පෝස්ට් ඒගොල්ලෝ 22ක් දාලා කියලා කියනවා. ඒකත් අපි පහළටම යමු. ඉතින් මේ වගේ එකක් තියෙනවා දෙපාර්තමේන්තු සුපරීක්ෂක කියලා. අපි ඒක ක්ලික් කරමු. ඊට පස්සේ ඒගොල්ලෝ මේ වගේ විස්තරයක් දාලා තියෙනවා. ඒගොල්ලෝ කියනවා මේකට ඕන ඩිග්‍රී එකක් තියෙනවානේ කියනවා. ඒ වගේම 1 year experience එකක් තියෙනවානේ කියනවා. salary range එක ඒ කියන්නේ එහාට ගිහිල්ලා ඔයාට කතා කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ විස්තර ටිකක් දාලා තියෙනවා. ඉතින් ඔයා මේකට ගැලපෙන කෙනෙක් නම් ඔයාට මෙතනින් මේ ජොබ් එකට ඇප්ලයි කරන්න පුළුවන්. අපි බලමු තව එක ජොබ් වේකන්සි එකක්. ජෝන් කේල්ස් එකේ බලමු. මේ විදිහට පහළට යනකොට ජෝන් කේල්ස් එකේ මේ වෙනකොට එයාලගේ වේකන්සි ටික ඉවර වෙලා තියෙන්නේ. අපි ඩයලොග් එකේ බලමු. මේක ඉතින් මම පෙන්නනවා විතරක් නෙමෙයි ඔයා මේක ගිහිල්ලා බලන්න. ඒ කියන්නේ ඔයා කියන්නේ ඕනම තරහතින කෙනෙක්ට මෙතන ජොබ් එකක් හොයාගන්න පුළුවන්. ඉතින් මේ වගේ එකට යන සීනියර් ඩේටා ඉන්ජිනියර් වගේ. ඉතින් මේ වගේ එක්ස්පීරියන්ස් එකක් එයාලා ඉල්ලනවා. එයාලා මේ වගේ ඩිස්ක්‍රිප්ෂන් එකකුත් දීලා තියෙනවා. මේවා හරි විදිහට කියවලා ඔයා මේකට ගැලපෙන කෙනෙක් නම් ඔයාට පුළුවන් මේ විදිහට ජොබ් එකට ඇප්ලයි කරන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඔයාත් channel එකට අලුත් කෙනෙක් නම් subscribe button එක click කරන්න. එහෙනම් අපි ඊගා වීඩියෝ එකෙන් හම්බෙමු.